කෝට්ටේ යුගය දක්වා ඉතිහාසයක් හිමිකම් කියන වනරතර මහා විද්‍යාලය දෙමාළගම් පිහිටි සුන්දර පාසලකි. වසර ගණනාවක් තිස්සේ අප ඉතා උග්‍ර ජලහිඟයකට මුහුණ දී සිටින අතර විදුහල්පතිවරුන් කීප දෙනෙකු යටතේ විසඳුම් සෙවීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තද ඒ කිසිවක් ස්ථිර විසඳුම් නොවීය. වත්මන් විදුහල්පති රමණී අධිකාරී ගුරු මහත්මිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය, යශෝධරා බාලිකා විද්‍යාලය සහ සිරිකුරුස විදුහල යන විද්‍යාල හතරෙහි 2005 වසරේ අපස උසස් පෙළ හැදෑරූ දරුවන් එකතු කර පිහිටුවාගත් සියනෑ සිව්සර 2005 සංගමයේ සමාජිකයන් මුණ ගැහුණේ අහම්බෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස පාසලේ ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට ඔවුන් පොරොන්දු විය. ඒ අනුව 2026 ජනවාරි 9 වැනි දින පාසලේ දරුවන්ට පවසට නිමාවක් තැබීමට ඔවුන් සමත් විය. මේ සඳහා ශ්‍රමයෙන් හා මුදලින් දායකත්වය සපයමින් මේ උතුම් පින්කම සිදු කළ සියනෑ සිව්සර 2005 සියලු සමාජිකයන්ට පාසලේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයත් සියලු සිසු දරුවන් හා දෙමව්පියන්ගේ ස්තුතිය පුදා කරන්නෙමු.